ගන්නවා ඊළඟට මල්ලිකා කහවිට ගායන ශිල්පිනිය සහ එච්.ආර්. ජෝතිපාල ශිල්පියාණන් ගායනා කරන මිහිරිම ගීතයක්. ඇයි ඒ වගේ ගීතයක් තෝරගන්න හිතුවේ? ගොඩාක් පරණ ගීතයක්. ඒකේ තනුවට තමයි ගොඩක් හිත ගියේ මේ සින්දුව අහලා අතීතේ ඉඳන් අහලා තිබිච්ච මිහිරි ගීතයක් නිසා තෝරගත්තා. මෙම සංගීතය සපයලා තියෙන මොහොමඩ් සාලි මහත්මයා, පද රචනය කරේ කරුණාරත්න අබේසේකර මහත්මයා. අද අපේ කාලයෙන් ලලිතා කන්දෙගෙදර සමග ප්‍රේමතිලක අමරසිංහ.